ආයුබෝවන් සියලු දෙනාටම මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වරම් මාලාව ගැන. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම සිහිවරම් ගැන. දුර්වල වූ ප්‍රඥාවන්ත වූ සිහිවරම ගැන. සිහිවරම අපි කොටස් තුනකට බෙදනවා. සිහිවරම පළමුව. දෙවනුව අඩ සිහිවරම තුන්වනුව අසිහිය වරම. අපි බලමු සිහිවරම කියන්නේ මොකක්ද කියලා. සිහිවරම කියන්නේ පුතේ සාමාන්‍ය පුද්ගලෙක් නිකම්ම ඉන්න විදියට තමාගේ සිතුවිලි වලට එන දේවල් වලින් කියන්නේ සිතුවිලි වලට එන දේවල් වලින් ප්‍රේරිතයන් හෝ කාගේ හරහා හෝ මාර්ගයක් හරහා හෝ දේවල් කතා බහ කරන විට මේ සිහිවරම අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඉන්න ස්ථානයක ඉඳන් ඕනම දෙයක් බැලීමේ දුර වරම තරම සිහිවරම තියෙන්නේ. එතකොට මේ සිහිවරම තුළ දිෂ්ටීන් පිහිටට එන්නේ නැහැ. ඒ වගේම ඒ වරම තුළ ඉන්න ඥාතීන් තමන්ගේ මනසට කතා කරනවා. එහෙම නැතිනම් පණිවිඩයක් ලබා දෙනවා. එහෙමත් නැත්නම් හිතට ලබා දෙනවා. සත්‍යවාදී ඥාතීන් හා ප්‍රඥාවන්ත ඥාතීන් තමයි අපට සිහිවරමට එන්නේ. හැබැයි ගොඩාක් අය හිතනවා මේ ආත්මය මිය ගිය මගේ තාත්තා, මගේ අම්මා, ආච්චි, සීයා, පෙම්වතා මගේ වරමට එනවා කියන්නේ නැහැ. මතක තියාගන්න ඔබගේ ප්‍රඥාවන්තභාවය නිසාම තමයි මෙම වරම ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ පෙර සංසාරේ යම් භවයක. ඔබ සමග ගැවිසෙනා වූ යම් ඥාතීන් හරහා තමයි යම් දේව කොට්ටාසවල වත්පිළිවෙත් කරලා ප්‍රඥාවන්ත වෙලා තමයි ඔබට මේ සිහිවරම ලැබෙන්නේ. ඔබට උදව් කරන්න පැමිණෙන්නේ ගැන හොඳට කල්පනා කරන්න ඕනේ. ඒ වගේම තමයි සිහිවරම් ලබා දෙන දෙවි දේවතාවුන් ගැන කතා කරොත් මම කිව්වා ඔබට ඉතා ප්‍රඥාවන්ත ඥාතීන් තමයි පැමිණෙන්නේ ඔබ ළඟට කියලා. අවසර අරන් පැමිණෙන දෙවි කොට්ටාස වන්නේ අපේ ආදරණීය පත්තිනි අම්මා, ගම්භාර දෙවියෝ, විෂ්ණු දෙවියෝ, සමන් දෙවියෝ, මහා භද්‍රකාලී මෑණියොන්, මුල්කඩවර දෙවියෝ, සෝනියම් දෙවියෝ, නාගපත්තිනි අම්මා, ඒ වගේම තමයි සිද්ධසෝනියන් අප්පච්චි, කඩවර අප්පච්චි, ඒ වගේ ප්‍රබල යක්ෂ හා නාග කොට්ටාස වලින් තමයි දරුවනේ මේ සිහිවරම් පැමිණෙන්නේ. සිහිවරම් ලැබෙන අයට වරම් ප්‍රසාදයක් ලෙස දෙන දෙයක් තමයි නේත්‍රාවරම, කරදමුණ්ඩ වරම හා ඖෂධ වරම. නේත්‍රාවරම කිව්වහම මනසට එන්නේ ඇස් දෙක පියාගෙන අපි දෙයක් දිහා බලන්න උත්සාහ කරනවා නම් නිවසක් හෝ පුද්ගලයෙක් හෝ මොනයම් දෙයක් හෝ වේවා බලන්න උත්සාහ කරනවා නම් යම් අපිට එළි පේනවා. ඒ ස්ථාන පේනවා. ඒ තමයි නේත්‍රාවරම කියන්නේ. ඒ වගේම කරදමුණ්ඩය කියන්නේ. අපිට කන හරහා තොරතුරු කවුරු හරි කතා කරනවා වගේ ඇහෙන දෙයට. හොඳම දේ තමයි අපේ ඖෂධ වරම කියන්නේ. අසනීප කෙනෙක් ගාවට ගිහින් අපි නිතරම හිස රදේ තියෙන කෙනෙක් නම් මට ඔහු හෝ ඇයට අත තියලා මගේ ආධ්‍යාත්මික ශක්තියින් තියෙනවා නම් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනකොට එයාට සුව වෙනවා නම් ඒ වගේම තමයි වතුර එකක් හෝ පැන් එකක් හෝ බල කරලා දුන්නාම එයාට සුව වෙනවා නම් ඖෂධ කියන්න පුළුවන් නම් අපිට අතේ තුවාලයක් කියලා මේ ඖෂධ ඔයාට හොඳයි කියලා හිතලා බලලා ඒ දේවල් කරොත් ඒ ලෙඩට ඒ දේවල් ලබා දෙනවා නම් ඒ දේවල් වලින් සුවයක් ලැබෙනවා නම් ඖෂධ වරම කියන්නේ ඒ දෙයට. හැබැයි අපි බෙහෙත් ඖෂධ නියම කරද්දී ඒ ගැන හොඳට කල්පනා කරලා තමයි අපි ඒ වැඩ ටික කරන්න ඕන. ඒ වගේම තමයි මම අද කතා කරන්න හිතුවේ සිහිවරම ගැන. සිහිවරම නිසා නිතරම උපමට්ටම් කරන්න ඕන. ඒ කියන්නේ අපි උපමට්ටම් වෙන්න ඕන. පූජනීය ස්ථානවල වන්දනාමාන කරන්න ඕන. ඒ වගේම තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ යන්න ඕන. මෛත්‍රී භාවනාව කරන්න ඕන. අන් අයට මෛත්‍රී කරන්න ඕන. මේක මතක තියාගන්නකෝ මට වැඩිය මෙයාට තියෙනවා. මං මෙයාගෙන් මේ දේවල් ගන්න ඕන ළඟ ඉඳලා විශ්වාසය දිනාගෙන. දැඩි කැපවීමෙන් දිනාගෙන හැමදේම ගන්නවා කියලා අදහසින් එහෙම අදහසින් ඉන්න කෙනෙකුට මේ හැමදේම වරදිනවා. සතුට මට ලැබෙන්න ඕන කියලා ක්‍රියා කරනවා නම් ඔබ සසර පුරාවටම විඳවන්න වෙනවා. මේ දේ හොඳින් මතක තියාගන්න. පිරිසිදු ඥාතීන් ඉන්නවා ඒ අය ඔබෙන් ඉවත් වෙනවා. අන් අයගේ දේවල් ලබා ගැනීමට වර්ම භාවිතා කරන්න එපා කිසිම විටක. ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. බෝධි පූජා තියන්න ඕන. කිරිහාර චතුර මధుර බෝධි පූජා තියන්න ඕන. කිරිහාර චතුර මధుර බුද්ධ පූජාව පිරිත් සංගායනා කරන්න ඕන.
සර්ව දේව දෙවි දේවතාවුන්ට පින් දෙන්න ඕන, වරම දෙවියන් දුන්න දෙවියන්ට පින් දෙන්න ඕන, පෙර සසරේ පටන්ම ඥාතීන්ට පින් දෙන්න ඕන. ශක්තින් මර්ධනය වේවා කියලා ඒ කියන්නේ මර්ධනය නෙමෙයි ශක්තින් අපිට වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ගුරුහරුකම් ලබා ගන්න ඕනෙන් නම් ඥාතීන්ගෙන් අහලා ගුරුහරුකම් ගන්න ඕන. වරම්මාලාව ශක්තිමත් කර ගන්න ඕන. ඒ වගේම තමයි මම නැවතත් කියනවා Tamanට උගන්වන ගුරුවරයාගේ උනත් විශ්වාසය දිනාගෙන මම මෙයාගෙන් ඔක්කොම ගන්න ඕනේ. මං තමයි වැඩ්ඩා, මං තමයි ලෝක්කා. මට එහා කවුරුත් යන්න හොඳ නැහැ. එහෙම කියලා හිතලා අපි වරම්මාලාව ශක්තිමත් කරගන්න හදනවා නම් දරුවනේ කිසිම දවසක අපිට සතුටින් ඉන්න හම්බෙන්නෙත් නෑ. අපිට වරම් පිහිටන්න වෙන්නෙත් නෑ. අපිට සසර පුරාවටම විඳවන්න වෙනවා. අපි ළඟ ඉන්න පිරිසිදු ඥාතීන් අපෙන් ඉවත් වෙනවා. මම මේ කරුණු ගැන මේ වරම්මාලාව ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා මම මේ කරුණු ගැන තමයි කියන්න ඕනේ උනේ. මේ කරුණ ඔබේ ජීවිතේට ප්‍රයෝජනවත් වුණා නම් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඒ වගේම මතක තියාගන්න ඕනේ වරම් දරුවෝ කියන එක අපි නිතරම හිත පිරිසිදු කරගෙන තියාගන්න ඕනේ කියන එක.